සාදරයෙන් පිළිගන්නවා ඔයාව Deriv Bot Trading YouTube channel එකට. අද මේ වීඩියෝ එකකින් කියලා දෙන්න යන්නේ ඔයා කලින් හදාගත්ත ඔයාගේ Deriv account එකට USD හෝ cryptocurrency තැන්පත් කරගන්න ආකාරය සම්බන්ධව. මම දැන් ඉන්නේ account එකේ home page එකේ. මෙතන උඩ තියෙනවා deposit now කියලා icon එක. ඒක click කරන්න. එතකොට මේ වගේ window එකක් එනවා. ඒකේ යට තියෙනවා view more කියලා. ඒක click කරන්න. මෙතන උඩින් පේන තියෙනවා USDT කියලා. තුන්වෙනි tab එකේ තියෙනවා crypto කියලා. මේ දෙකෙන් එකක් click කරලා පුළුවන් අපිට wallet එකට cryptocurrency ඇඩ් කරගන්න. එතකොට මේ වගේ USDT network එක තෝරන්න එනවා. එතනදී Terran USDT එක select කරලා ඇතුළට ගිහලා wallet address එක ගන්න පුළුවන්. මෙතනදී QR code එක scan කරලත් USDT තැන්පත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් wallet address එක copy කරගෙන ගිහිල්ලා USDT තැන්පත් කරන්නත් පුළුවන්. මේ විදිහට USDT තැන්පත් කරගන්නවා නම් ඔයාගේ USDT wallet එකක් තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට Binance වගේ account එකක් තියෙනවා නම් මේ account එක Deriv account එකට මුදල් තැන්පත් කරගන්න පුළුවන්. ආපහු මම බෑක් වෙලා මේ වින්ඩෝ එකේ තියෙන තැනට යනවා. මෙතන USDC ක්ලික් කරාම USDC network යටතේ cryptocurrency තැන්පත් කරන්න පුළුවන් ආකාර කිහිපයක් පෙන්වනවා. ආපහු මම බෑක් වෙලා මේ වින්ඩෝ එකේ තියෙන තැනට යනවා. ඔයාලට මෙතනින් USD කියන එක ක්ලික් කරාම USD තැන්පත් කරගන්න පුළුවන් ආකාර විශාල ප්‍රමාණයක් මෙතනින් පෙන්වනවා. තමන්ගේ Visa හෝ Mastercard එක use wallet එකට USD buy කරගන්න පුළුවන්. නැත්නම් තමන්ගේ crypto wallet එකකිනුත් USD buy කරගන්න පුළුවන්. e-wallet එකක් use කරලත් USD buy කරගන්න පුළුවන්. මම ආපහු කලින් ඉඳපු තැනටම බෑක් වෙනවා. මෙතන යටින් තියෙන ටැබ් එකේ payment agent කියලා. ඒක මේ වගේ page එකකට එනවා. මෙතනින් තමන් කැමති agent කෙනෙක් එක්ක chat කරලා බලලා තමන්ට හොඳයි නම් එයාට සල්ලි bank transfer කරලා එයාගෙන් පුළුවන් ඔයාගේ account එකට USD තැන්පත් කරගන්න. මම එතනින් බෑක් වෙනවා. ඔයාගේ account එකට USD තැන්පත් කරගන්න ලේසිම ක්‍රමය තමයි P2P කියන්නේ. P2P හරහා ඔයාට පුළුවන් ලේසියෙන්ම USD තැන්පත් කරගන්න. එතකොට ඔයාට පුළුවන් මේකේ USD එකක අගේ මෙතන තියෙනවා. ඒජන්ට්ලා ගොඩක් ඉන්නවා. ඒ කෙනෙක්ගේ account එකට සල්ලි transfer කරලා ඔයාට පුළුවන් මෙතනින් ලේසියෙන්ම P2P හරහා USD තැන්පත් කරගන්න හෝ ඔයාගේ තියෙන USD විකුණ ගන්නත් මේ ක්‍රමය හරහා පුළුවන්. දැන් Deriv home page එකේ portfolio එකට ගියාම ඔයාට ඒ option ටිකම පෙන්නනවා. ඔයාගේ Deriv wallet එකට මුදල් තැන්පත් කරගත්ත පස්සේ ඔයාට මෙතනින් උඩින් ඔයාගේ account එකේ තියෙන balance එක පෙන්නනවා.